Welcome guys. ඉතින් ඔන්නදම channel එකෙන් යාලා තිනවා මගේ පළවෙනි unboxing review එක. ඉතින් මම අද review එක විදිහට තෝරගත්තේ E99 Pro. review එකට යන කලින් මතක් කරන්න ඕන මම මේ YouTube field එකේ උඩ කලුත් ඒකින් මගේ අතින් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. මගේ අතින් ඉන්න වැරදි අඩුපාඩු ඔයාලා කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒකට මට පුළුවන් ඊළඟ වීඩියෝ එකේදී ඒවා නිවැරදි කරගන්න. ඒ වගේම මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම මම subscribe කරන්න. ඉතින් දැන් අපි වීඩියෝ මෙන්න මේ විදිහට තමයි පැකේජ් එක මගේ අතට ආවේ. මේක මම buy කරේ පෙබරවාරි 15. මේක මගේ අතට එන්න දවස් 10ක් වගේ ගිහින් තියෙනවා. මේක මට ඩිලිවර් කරේ දරාස් courier service එකකින්. හොඳට මේක පැක් කරලා තියෙනවා. දැන් අපි මේක unbox කරගමු. ඉතින් ගයිස් අපිට මේකට බොක්ස් එකක් නම් ඇවිල්ලා නැහැ. අපිට ඇවිල්ලා තියෙන ඩ්‍රෝන් එක ඇවිල්ලා තියෙන මෙන්න මේ වගේ කේස් එක. අපි මේක ඕපන් කරගමු ඉස්සෙල්ලාම. බලමු අපිට මේකේ මොනවද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. මුලින්ම ගත්තොත් අපිට මැනුවල් බලා ගන්න පුළුවන්. මේක මේ මැනුවල් එක බැලුවට පස්සේ ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ඩ්‍රෝන් එක ෆ්ලයි කිරීම සම්බන්ධව. අපිට තව මැනුවල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මැනුවල් එකේ මේ පෙන්නන QR කෝඩ් එකකින් පුළුවන් ඔයාලට ෆෝන් එකට මේ ඩ්‍රෝන් එකට අදාළව තියෙන ඇප් එක අරගෙන ඩ්‍රෝන් එක සහ ෆෝන් එක කනෙක්ට් කරගන්න. අපිට මේකට ඇවිල්ලා තියෙනවා එක්ස්ට්‍රා දේවල් ටිකක් බලමු මොනවද කියලා. මුලින්ම ගත්තොත් අපිට ඇවිල්ලා තියෙනවා පොඩි ටූල් එකක්. දැන් බලාගන්න පුළුවන් මේ තියෙන මේකේ බැටරි එක charge කරන කේබල් එක. මේ වගේ කේබල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපිට ඇවිල්ලා තියෙන extra wings. මොකද අනිවාර්යෙන් මේක fly කරද්දී damage වෙන්න පුළුවන්. ඒ වුණත් ඔයාලට අර tool එක පාවිච්චි කරලා wings මාරු කරගන්න පුළුවන්. අපි remote එක ගත්තොත් remote එක මෙන්න මේ විදිහට තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මේක plastic වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේ joystick දෙකක් ඇවිල්ලා තියෙනවා control එකේ පහසු සඳහා. drone එක ගත්තොත් මෙන්න මේ වගේ තමයි අපිට පේන්නේ. drone එකේ තටු නවලා තියෙන්නේ. අපි ඒවත් දිග අරගමු. ඉතින් මෙන්න මේ වගේ outlook එකක් තමයි අපිට පේන්නේ. ඔයාලා මතක් කරලා අනිවාර්යෙන් මේ රඳවන ටික දාගන්න. මොකද නැත්තම් ෆ්ලයි කරද්දි තටුවල් ඩැමේජ් වෙන්න පුළුවන්. ඔයාලට දැක්කොත් දැන් බලාගන්න පුළුවන් කැමරා දෙක මේකේ මේන් කැම් එක. තවත් යටත් කැමරාවක් තියෙනවා. මේ පේන්නේ මේ Wi-Fi කේබල් එක. බැටරිය බලාගන්න පුළුවන් අපිට මෙතෙන්දී. අපි ගලවලා ගමු. මෙන්න මෙතනින් පුළුවන් අපිට බැටරි එක charge කරගන්න මේ කේබල් එක භාවිතා කරලා. මේකේ බැටරි එක full charge වෙන්න සාමාන්‍යයෙන් පැය කමාරක් වගේ යනවා. දැන් අපි drone එක on කරගමු. දැන් ඔයාලට බලාගන්න පුළුවන් drone එකේ bulb blinks වෙනවා. drone එක connect කරාට පස්සේ ඒ blink වෙන bulb එක නවතිනවා. අපි දැන් remote එකත් set කරගමු. හරි. මේ විදිහට අපි මේක ඇන්ටනා දෙක දිග අරගන්න ඕන. මේකේ බටන් ගැන විස්තරයක් මම ෆ්ලයි කරද්දි දෙන්නම්.
දැන්වලට බලාගන්න පුළුවන්ගයි මෙච්චරලා බ්ලිංකෙච් බල්ප එක බ්ලිංක් වෙන එක නවතිනවා. එකන්නේ රිමෝට් එක සහ ඩ්‍රෝන් එක කනෙක්ට් වුණා. මේක මේ වම් පැත්තේ ජෝයිස්ටික එක පාරක් උඩට කරාට පස්සේ ඩ්‍රෝන් එක තටු කැරකැවෙන්න පටන් ගන්නවා. දැන් අපිට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලටත් පුළුවන් QR එක ස්කෑන් කරලා ඩ්‍රෝන් එකට අදාළව තියෙන ඇප් එක ගන්න. ඉතින් අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඒ ඇප් එකේ පේන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති අපි ඩ්‍රෝන් එක ෆ්ලයි කරා. මම මේක මෙලදී ගත්තේ AliExpress එකෙන්. මේක මේ රුපියල් 2400 වගේ මුදලක්. ඉතින් මේක රුපියල් 2400 ඩ්‍රෝන් එකක් කියන්නේ. මේකේ ප්‍රශ්න ගැන කතා කරොත් මේකේ තියෙන්නේ කන්ට්‍රෝල් ප්‍රශ්නයක් විතරයි. බැටරි ලයිෆ් එක නැත්නම් ෆ්ලයි ටයිම් එක ගැන කතා කරොත් විනාඩි 8ක වගේ ෆ්ලයි ටයිම් එකක් තිබ්බා. ඕවරෝල් ගත්තොත් ඩ්‍රෝන් එක ඇත්තටම නියමයි. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ ඩ්‍රෝන් එක මෙලදී ගන්න මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න. ඉතින් එහෙනම් මම මෙතන වීඩියෝ එක නවත්තනවා. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මතක් කරන්න මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලා දාන කමෙන්ට් එකෙන් තමයි මම ඊළඟ වීඩියෝ එකට ඒක මට ලොකු සපෝට් එකක්. එහෙනම් අපි අලුත් අන්බොක්සින් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඉතින් මොකක්ද කිය මතක නැහැ. බොරම් පළවෙනි එක ඉදිරියටම කරා මේ ලබ්බක් කරන්නේ. හරි හරි බා හෙමිට උඩ ඔව්